ආයි බනවාට ව්‍යාපාරික තොරතුරු ව්‍යාපාර කළමනාකරන තොරතුරු ආයෝජන තොරතුරු ගෙනල්ලා දෙන නාලිකා විදියට අද අපි පැහැදිලි කරන්න යන්නේ මේ මෑතකදී නැත්නම් මේ අවසන් වෙච්ච යුරෝපා සංගම ඉන්දීය වෙළඳ කිවිසුම සම්බන්ධයෙන් කියන්නේ FTA එක සම්බන්ධයෙන් මෙහිදී ඇත්තටම මේ ලේබර් ඉන්ටෙන්සිව් අංශ කිහිපයකදී ඉන්දීය නිෂ්පාදන සඳහා සැලකිය යුතු තීරුබදු වාසි හිමි වන ඇතැයි තමයි අපේක්ෂා කරන්නේ. ඒක නිසා මොකද වෙන්නේ මේ යුරෝපා සංගමයේ වෙළඳපොළ තුල අපනයන තරංකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නව අභියෝගයක් මුහුණ දෙනවා. මොකද අපි දන්නවා ඉන්දියාවට මේ FTA එක හරහා ඩියුටි නැතුව හරි ඩියුටි කන්සෙෂන් එක හරි බඩු ඉන්දියාවෙන් යුරෝපයට අපනයනය කරොත් අනිවාර්යයෙන්ම ඒ රටේදී ඒකේ කොස්ට් එක අඩු වෙනවා. පැහැදිලි ඒක අපිට. ඒතර අපි යවන ප්‍රොඩක්ට්ස් වල කොස්ට් එක වැඩි වුණොත් අපේ ගනුදෙනුකරුවෝ ඒවට අනිවාර්යයෙන්ම ඉන්දිය ප්‍රොඩක්ට්ස් වලට විතන්වීමේ ඒ අභියෝගය අපිට තියෙනවා. මේ හේතුවෙන් රටේ වෙළඳපොළ ප්‍රවේශය ආරක්ෂා කරගන්න සහ තරංකාරීත්වය ශක්තිමත් කරගන්න ඇතරම කඩිනම් පියවර ගන්න අවශ්‍යයි කියන එක තමයි මේදී මතුවලා තියෙන කාරණය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය අපි දන්නවා අපේ අපනයන ප්‍රවර්ධන කරන ආයතනයට මෙහිදී ඇත්තටම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපි කියනවා EDB කියලා සහ යුරෝපීය කොමිසමක් තියෙනවා. මේ කොමිසමේ උපදේශකවරුන් වන පෝල් බේකර් එවැගේම තලාල් රාෆි අතර පැවති හමුවකදී මෙම කාරණය මතු කරලා තියෙනවා. එම උපදේශකයින් විසින් යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඇති කරගත් සුවිශේෂී කිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඇගයීමක් සිදු කරන බවත් තමයි ගන්න තාමත් හොඳ දෙයක්. මොකද ඒ ඇගයීම නැති වුණොත් අපිට අපේ මාකට් එකට වෙන බලපෑම ඒගොල්ලන්ට අවබෝධ වෙන්නේ නැහැ. ඒ ඉතින් අපිට අපේ අපනයන වලට ලොකු බලපෑමක් ඇති වෙනවා. කොහොම වුණත් මෙම කිවිසුම මගින් යුරෝපා සංගමය තුළ ඉන්දියාවේ තරංකාරීත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතයි අර මම පැහැදිලි කරා වගේ අපේක්ෂා කිරීමක් කරනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. විශේෂයෙන්ම කිවිසුම බලාත්මක වුවහොත් හරිද? ඒ වගේ අවස්ථාවක බොහෝ නිෂ්පාදන සඳහා තීරුබදු රහිතව වෙළඳපොළට පිවිසීමේ අවස්ථාව අතුල්ව සැලකිය යුතු තීරුබදු ලිහිල් කිරීම ප්‍රතිලාභ ලබයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. මේ අතර ගොඩක් වෙලාවට ඇඟලුම් සමුද්‍රීය නිෂ්පාදන සහ පාවහන් රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් සහ රබර් ක්‍රීඩා භාණ්ඩ සෙල්ලම් බඩු මෙන්ම මැණික් සහ ආභරණ ක්ෂේත්‍රවලද ඉන්දියාවට ලොකු වාසියක් ලැබෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. අපි බලමු මේ කිවිසුම බලාත්මක වෙයි. ඒ වගේ වුණොත් අපේ රටට බලපෑමක් ඇති වෙනවා. ඒ සඳහා අපේ රටට ලබා ගන්න පුළුවන් සහන මොනවද? අපේ එක්ස්පෝර්ට් ඩිවෙලොප්මන්ට් බෝඩ් එකේ ගැන කතා කරලා විසඳුමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් අපි බලමු මොනවා වෙයිද කියලා. ඉතින් මෙවැනි මේ අවස්ථාවේ ඇත්තටම මම පැහැදිලි කරේ අපිට චැලෙන්ජ් එකක් එන අවස්ථාවක්. ඉතින් අපිට චැලෙන්ජ් එකකුත් එනවා මේ වගේ අවස්ථාවල් එනකොට අපි ඒවට මුහුණ දෙන්න ඕනේ. ඉතින් අපි බලමු ඒකට කොයි විදිය සැලසුමක් අපේ පැත්තෙන් දියත් වෙයිද කියලා. Be smart, think strategically. Thank you.